කොහොමද යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රීෂියන් X මගේ YouTube channel එකට. එහෙනම් වැඩි කතා ඕන නැහැ. අපි යමු වීඩියෝ එකට. වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය දෙවන වීඩියෝ තුලින් අද අපි කතා කරන්න යන්නේ ආරක්ෂිත සංඥා පුවරු භාවිතය ගැන. මීට කලින් අපි පාර්ට් 1 විදියට වෘත්තීය ආරක්ෂිත උපකරණ ගැන වීඩියෝවක් කරලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන් යාළුවනේ. හරි, අපි යමු අද මාතෘකාවට. ආරක්ෂිත සංඥා පුවරු. ආරක්ෂිත සංඥා පුවරු විවිධ හැඩයෙන් සහ වර්ණ වලින් දකින්න ලැබෙනවා. රවුම් හැඩේ, ත්‍රිකෝණ හැඩේ, ත්‍රිජකෝණාශ්‍ර හැඩේ ආදී වශයෙන් ඒවා දැක ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒ වගේ වර්ග පහක් තියෙනවා. අංක 1. රවුම් හැඩේ මෙන්න මේ රතු වර්ණයෙන් තියෙන සංඥා පුවරෙන් කියන්නේ යම් දෙයක් තහනම් බව. උදාහරණයක් වශයෙන් මෙන්න මේකෙන් කියන්නේ දුම් වැටි දැල්වීම තහනම් කියලා. අංක 2. රවුම් හැඩේ මේ නිල් වර්ණයෙන් තියෙන සංඥා පුවරුව මගින් යම් දෙයක් අනිවාර්ය බව කියනවා. හරියට මෙන්න මේ රූපයෙන් කියන්නේ S ආවරණ පැළඳීම අනිවාර්යයි කියලා. අංක 3. ත්‍රිකෝණ හැඩේ කළු සහ කහ වර්ණ තියෙන මෙන්න මේ පුවරුවෙන් කියන්නේ අනතුරු වැඟවීමක් ගැන. උදාහරණයක් වශයෙන් මෙන්න මේකෙන් කියන්නේ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය ඇති බව. අංක 4. කොටු එහෙමත් නැත්නම් සමචතුරස්‍ර හැඩේ කොළ වර්ණයක් තියෙන මේ සංඥා පුවරුවෙන් කියන්නේ යාළුවනේ යම් කිසි තොරතුරක් ගැන. මෙන්න මේ පුවරුවෙන් කියන්නේ ගමන් කළ යුතු දිශාව ගැන අපට තොරතුරක් සැපයීම ගැන. අංක 5. කොටු හැඩේ රතු වර්ණයෙන් තියෙන මේ සංඥා පුවරුවෙන් කියන්නේ ගිනි අනතුරක් ඇති බවයි. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ සරල තොරතුරු ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔයාලා දැන් කොහේදී හරි මේ සංඥා පුවරු දැක්කොත් සරලව මේකෙන් කියන්නේ මොකක්ද කියලා දල අදහසක් ගන්න පුළුවන් නේද යාළුවනේ. හරි යාළුවා, මම දන්නවා මගේ යාළුවෝ ඉලෙක්ට්‍රීෂියන් X මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් එහෙම දානවා කියලා. මතකතුව බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. වෘත්තීය ආරක්ෂාව පිළිබඳ 3 වෙනි වීඩියෝ වරගෙන ඉක්මනින්ම මම ඔයාලව බලන්න එනවා යාළුවනේ.